අධ්‍යාපනය සනත් කුමාර පිදුම ජීවිතයට නව පිබිදීමක් අපේක්ෂා කරන ඔබ වෙත පටුන අධ්‍යාපනය යනු හැඳින්වීම පෙරවදන පෙර පාසල් අධ්‍යාපනය පෙර පාසල් ගුරු අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ලබන අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය නොලබූ පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම පාසල් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ලබා ගැනීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉස්ලාම් මේ පස්මහා යුතුකම් පසුපිට අධ්‍යාපනය යනු ලේඛන කුසලතාවය වෙනුවෙන් කළ යුතු අභ්‍යාසවල නිරත වීමෙන් තම දුර්වලතා හඳුනාගෙන නිවැරදි කිරීමට යොමු වීම ලබන නව අරුතක් සමාජගත වනු ඇත. හැඳින්වීම අධ්‍යාපනය ලබා ගැනීම පුද්ගල ජීවිතයට සාර්ථකත්වයට යොමු කරන අතර දෙමාපියන්ගෙන් ලැබෙන ආභාෂය සමග ලැබෙන මඟ පෙන්වීමද ජීවිතයේ සාර්ථකත්වයට යොමු කරන අතර නොවිධිමත්ව ලබන දැනුම හා අවබෝධය පුද්ගල ජීවිතය කඩා වැටීමට හේතු වී ඇත. ක්‍රමවත් බව මූල බීජයකින් හටගන්නා ශාකයක් වර්ධනය වී ඵලදරා ශාක ව්‍යාප්තියට හා සත්වයාට ආහාරය සපයයි. සත්ව ලෝකයේ ජීවීන් තම වර්ගයා බෝ කිරීමේ හා සබාදහමේ සමතුලිතතාවය වෙනුවෙන් තම කාර්යභාරය ඉටු කරයි. මිනිසා තම අවශ්‍යතා සපුරා ගනිමින් සබාදහමට සිදුවන විනාශය අවම කිරීම වෙනුවෙන් යොමු කරවීම අධ්‍යාපනයේ කාර්යභාරය විය යුතුය. ලේඛන කුසලතාවය ලබා ගැනීම වෙනුවෙන් යොමු වීම තුළින් නිවැරදි අවබෝධයක් ලැබෙනු ඇත. පෙරවදන අධ්‍යාපනය ලබා දීම හා ලබා ගැනීම දම්වැලක පුරුකක් ලෙසින් එකිනෙක සම්බන්ධ වී ඇත. අධ්‍යාපනයේ කාර්යභාරය ක්‍රියාවට නැංවීමෙන් යහපත් ප්‍රතිලාභ ලැබෙනු ඇත. අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා අවබෝධය පාසලෙන් ලැබිය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමු වන ළමුන් භාෂා කුසලතාවය නිවැරදිව ලබාගත යුතු අතර ලේඛන කුසලතාවය පාසලෙන් ලැබිය යුතුය. තමන් ජීවත්වන පරිසරයේ ඇති ගහකොළ වනසිව්පාවුන් මිනිස් ක්‍රියාකාරකම් හඳුනා ගනිමින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ලේඛන මාධ්‍ය යොදා ගනිමින් එම ප්‍රකාශයන් සංස්කරණය කළ යුතුය. ඉගෙනුම ලබන ළමුන් ලේඛන කුසලතාවය ලබා ගැනීම වෙනුවෙන් යොමු කළ යුතු අතර ඔවුන්ගේ අදහස් සිතුවිලි හැඟීම් බලාපොරොත්තු වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. පුද්ගල ජීවිතය පවත්වාගෙන යාම වෙනුවෙන් නිවැරදි අවබෝධයක් ලබාගත යුතුය. උසස් අධ්‍යාපනය ලබාගත් අධ්‍යාපනයට වඩා දියුණුවක් ලබා ගැනීම වෙනුවෙන් යොමු විය යුතු අතර ඒ වෙනුවෙන් කළ යුතු අභ්‍යාසවල නිරත විය යුතුය. ජීවිතය උසස් තැනකට ගෙන යාම වෙනුවෙන් උසස් ගති පැවැතුම් ජීවිතයට එක් කරගත යුතුය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මිනිසාගේ දියුණුව නව පිබිදීමකට යොමු වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසුවය. උසස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයින් විසින් තමන් නිරත වන රැකියාවේ හෝ
නිෂ්පාදනකාරී ඉදි සේවා සැපයීම ඵලදායිතාවය කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් මනස දියුණු කර ගැනීමට යොමු විය යුතුය. මිනිසාගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී සබාදහමට අවනත වෙමින් නිරෝගීකම දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීම පහසු කර ගැනීම වෙනුවෙන් දැනුම හා අවබෝධය ලබා ගනිමින් සතුට අපේක්ෂාවෙන් ගායනය වාදනය නර්තනය සමගින් සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් පුරෝගාමී විය යුතුය. පෙර පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීමට පෙර ලබන අධ්‍යාපනය නිවැරදිව ලබා ගත යුතුය. අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් යොමු විය යුත්තේ කුතුහලය භීතිය සමගිනි. වාදනය චිත්‍ර කලාව වෙනුවෙන් භාෂාව භාවිතා කළ යුතුය. තමන් ජීවත්වන පරිසරය හඳුනා ගැනීම පරිසරයට අනුගත වීම දේශගුණික තත්ත්වයන් හඳුනා ගනිමින් ආරක්ෂා වීම සඳහා අවබෝධය ලබා ගැනීම ළමා කාලයේ ඒ සුව පහසුකම් වෙනුවෙන් ආගමික ප්‍රතිපදාවන්ට අනුකූලව යහපත් කුසල් ක්‍රියාවේ යෙදිය යුතුය. පෙර පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවෙක්ගේම මනස හැඩගැසී ඇත්තේ ජීවත්වන පවුල් පරිසරය ඇසුරු කරගෙනය. ගර්භණී මවගේ සිතුවිලි හැඟීම් මූලික කරගෙන සිදුකරන කාර්ය කුස තුළ වැඩෙන දරුවාගේ අනාගත ජීවිතය වෙනුවෙන් කුසල් අකුසල් ලබා ගැනීම වෙනුවෙන් බලපෑම් කරන බව ආගමික පත පොතේ සඳහන් වේ. මනස තුළ ගොඩනැගෙන සිතුවිලි වෙනුවෙන් ජීවත්වන සමාජ පරිසරය ඔවුන් ලැබූ අධ්‍යාපනයට අමතරව අදෘශ්‍යමානව සිදු කරන බලපෑම් හේතු වී ඇත. ආරූඪ වීම පුද්ගල ජීවිතයේ ආරක්ෂාවටද බලපෑම් කර ඇත. පෙර පාසල් අධ්‍යාපනය ලබන ළමුන් හා දෙමාපියන් සෑම අවස්ථාවකදීම ආගමික ප්‍රතිපදාවන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. තම අරමුණු බලාපොරොත්තු වෙනුවෙන් ගුණ යහපත්කම් හඳුනා ගනිමින් ක්‍රියා කළ යුතුය. ලේඛන කුසලතාවය හා හඬ නගා කියවීමේ කුසලතාවය ලබාගෙන තිබීම. පෙර පාසල් ගුරු අධ්‍යාපනය ළමා ලෝකය සුන්දර කරන්නේ යහපත් සිතුවිලි හැඟීම් මූලික කරගෙනය. සෞන්දර්ය කුසලතා ප්‍රකාශ කිරීම ගුණ යහපත්කම් හා ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කර ගැනීමත් සමග අන් අයගේ ජීවිත යහපත් කිරීම වෙනුවෙන් තම ජීවිතයේ සාර්ථකත්වය ලබා ගත යුතුය. පෙර පාසල් ගුරු සේවයට යොමු වන සෑම අයෙක්ම උසස් අධ්‍යාපනය ලබා ගත යුතුය. භාෂා කුසලතාවය ලබා ගැනීම වෙනුවෙන් නැවත එම අභ්‍යාසවල නිරත වෙමින් නව අරුතක් පෙර පාසල් අධ්‍යාපනයට එක් කළ යුතුය. තමන් මේ දක්වා ලබාගත් අධ්‍යාපනය පුද්ගලික ජීවිතය වෙනස් කිරීම වෙනුවෙන් සිදු වූ බලපෑම. ගවේෂණාත්මක අධ්‍යයනයක නිරත විය යුතුය. මුල් ළමාවිය සංවර්ධනයේදී ළමා මනසේ හා දෙමාපිය මනසේ ඇතිවන සිතුවිලි හැඟීම් එක් අරමුණක් වෙනුවෙන් යොමු කරවීම සඳහා උපදේශන සේවා ලබා දිය යුතුය. ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් නිවැරදි ගවේෂණාත්මක අධ්‍යයනයක නිරත විය යුතුය. ඒ වෙනුවෙන් උපන්දා සිට අද දක්වා මතකයන් ලියා තබමින් තම ජීවිත කතාව ලියා සංස්කරණය කිරීමට යොමු වනවත් සමග තම පෞද්ගලික ජීවිතය සංස්කරණය කිරීමට යොමු විය යුතුය. වසර 4 කාලයක් පෙර පාසල් ගුරු සේවයේ නිරත වීම ප්‍රාථමික වසර ගුරු සේවයට එක්වීම සඳහා අමතර විශේෂ සුදුසුමක් වන අතරම ප්‍රාථමික වසර ළමුන්ට නියමිත අභ්‍යාසවල දිනපතා වසර කාලයක්
නිරත වීම නව අරුතක් එක් කරමින් වයස 25 සම්පූර්ණවත්ම පෙර පාසල් ගුරු සේවයෙන් ඉවත් විය යුතුය. ප්‍රාථමික වසරවල ළමුන්ගේ ක්‍රියාකාරකම් විශේෂ අධ්‍යයනයේ නිරත වෙමින් ගවේෂණාත්මක ග්‍රන්ථයක් තම අත්අකුරින් ලියා තැබිය යුතුය. පෙර පාසල් අධ්‍යාපනයේදී රූප නිර්මාණය, අක්ෂර හඳුනා ගැනීම, ශබ්ද කිරීම, නර්තනය, ගායනයේ යෙදෙමින් සතුට විනෝදය ලබා ගැනීමේදී ස්වභාවික පරිසරයට අනුගත විය යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය භාෂා දැනුම ප්‍රාථමික අධ්‍යාපනයෙන් ලබා ගත යුතුය. ජීවිතයේ ලබන සෑම සත්වයෙක්ම අන්තර්පුජ්‍යල සම්බන්ධතා ගොඩනගා ගැනීම වෙනුවෙන් භාෂා භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ලේඛන මාධ්‍ය භාවිතයට ගැනීම, කතා කිරීමේ හා කියවීමේ කුසලතාවය සමග ලේඛන කුසලතා ගොඩනගා ගත යුතුය. කතා කිරීමේ හා කියවීමේ කුසලතාවය සමග තේරුම් ගැනීමේ කුසලතාවය ලබා ගැනීම සඳහා කළ යුතු පැවරුම් හා අභ්‍යාස, දිනපතා පිටපත් ලිවීම හා කියවන පොතපතින් ලබා ගන්නා දැනුම තමා තේරුම් අර්ථයෙන් ලියා තැබීමට යොමු විය යුතුය. හා අදහස් ප්‍රකාශ කිරීම සඳහා ලේඛන මාධ්‍ය භාවිතයට ගැනීම, ශබ්ද නගා පොත්පත් කියවීම හා ලබා ගන්නා දැනුම විචාරය කරමින් ලිවීමට යොමු වීම, අභ්‍යාසවල නිරත වෙමින් තම ජීවිතයට ලැබී ඇති ප්‍රතිලාභ සම්බන්ධයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළමුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් හට නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වෙනුවෙන් පැවරුම් අභ්‍යාසවල නිරත වෙමින් තම දරුවන්ද එම අභ්‍යාසවලට යොමු කළ යුතුය. සිංහල දැනුම හා අවබෝධය ලබා ගැනීම වෙනුවෙන් කළ යුතුය. ගර්භණී මවගේ නොදැනුවත් කම නිසා කුස තුළ වැඩෙන දරුවා පෙර භවයන්ගෙන් රැගෙන ආ කර්ම විපාක හේතු කරගෙන මවගේ සිත් තුළ ඇතිවන සිතුවිලි හා හැඟීම් කුසේ වැඩෙන දරුවාගේ අනාගතයට සිදු කරන බලපෑම් වලින් මිදීමට ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීම හේතු වනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළමුන්ගේ දෙමාපියන් සෑම අවස්ථාවකම අවධාරණය කරගත යුත්තේ තම ජීවිතයට එක්විය හැකි කර්ම විපාක ප්‍රමාද කිරීම අහෝසි කිරීම වෙනුවෙන් තමන් උපන් මොහොතේ සිට අද දක්වා ගෙවූ මතකයන් ලියා තබමින් සංස්කරණයට යොමු වෙමින් කර්මය ගෙවා දැමීමට හේතුවන සිතුවිලි පහළ වනු ඇත. ගර්භණී මවගේ කුසේ වැඩෙන දරුවාගේ අනාගතයේ හැඩගස්වා ගැනීමලා මවගේ සිතුවිලි හැඟීම් වලින් සිදු කරන බලපෑම් සම්බන්ධව අධ්‍යයනය වාර්තාවක්, මාර්ගෝපදේශයක් නිවැරදිව ප්‍රකාශ කිරීමේ අපහසුතාවයට හේතු වී ඇත්තේ මව්වරුන්ගේ චපල ගති හා නූගත්කම හේතු කරගෙනය. මකුළුවා මැකිලිය සමග සංසර්ගයේදී මැකිලියට දැනෙන වේදනාව ඉවසාගත නොහැකිව මැකිලිය විසින් මකුළුවා මරා ආහාරයට ගනී. මැකිලියගේ කුසේ වැඩෙන පැටව් මවගේ විෂ උරා බොමින් වර්ධනය වීමත් සමග මැකිලිය විනාශ වේ. තමන් විසින් අඳින චිත්‍රයට තමන් විසින් අර්ථ ගැන්වීමට යොමු වීම. දෙමාපියන් හා ගුරුවරුන් යම් නිවැරදි ධර්මතාවයක් තුළ ජීවත් වෙමින් දරුවන්ද නිවැරදි ධර්මතාවයට යොමු කළ යුතුය. ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථකව ලබා ගැනීම වෙනුවෙන් කළ යුතු පැවරුම් අභ්‍යාස කිරීමේ වැදගත්කම. බුදුන් වහන්සේ විසින් ධර්මය අවබෝධ කරවීම වෙනුවෙන් විවිධාකාර අභ්‍යාස වෙත යොමු කර වූ බව කිසා ගෞතමීගේ හා
චුල්ල පන්තක තෙරුන්ගේ කතා වැසුරින් පැහැදිලි කරයි. භාවිතා බහුධිකතා අභිඥාය සම්බෝධාය නිබ්බාය සංවත්තති භාවිතා කිරීම ගැන නැවත නැවත කතා කරන්න. ගැඹුරු ඥානය පිණිස බුද්ධිය වර්ධනය කර ගැනීම පිණිස නිවන පිණිස පවතී. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ලබන අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වන සෑම අයෙක්ම ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රගුණ කළ යුතුය. ලේඛන කුසලතාවය දැනුම ලබා ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීමේ කුසලතාවය වැඩි දියුණු කර ගැනීම. ශබ්ද නගා කියවීමේ කුසලතාවය භාෂා කුසලතාවය ලබා ගැනීම වෙනුවෙන් කළ යුතු අභ්‍යාස. දිනපතා රචනා ලියීම රචනා මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ලබා දීම සඳහා ගැළපෙන ප්‍රකාශයකින් ආරම්භ කළ යුතුය. ලස්සනට අලංකාරව කරුණු අර්ථ ගැන්වීම තර්කානුකූලව විචාරය කළ යුතුය. ඒ වෙනුවෙන් උසස් ලේඛන කෘති පරිශීලනය කළ යුතුය. අවසන් කිරීමේදී විචාරය කරමින් ඉදිරිපත් කරන කරුණු සාරාංශ කර කැටි කර ගනිමින් මාතෘකාවෙන් අපේක්ෂිත අරමුණු ඉස්මතු කළ යුතුය. දිනපතා පිටපත් ලිවීම පිටු 10. භාෂාව නිවැරදිව ලිවීමේ කුසලතාවය අවබෝධය කරගැනීමේ හැකියාව සමග වෙනත් අය විසින් සිදු කරන ප්‍රකාශ එලෙසින්ම සටහන් කර ගැනීමේ හැකියාව ලැබීම. පොත්පත් කියවා ලබා ගන්නා දැනුම අරුත්ජන් නොමින් තමන් විසින් ස්වාධීනව විචාරය කිරීමෙන් පසු සංස්කරණය කිරීම. තම ජීවිත කතාවලිය සංස්කරණය කිරීම. තමන් විසින් ලියන පිළිතුරක් තමන් විසින් ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන අදහස නිවැරදිව ප්‍රකාශ වනතෙක් සංස්කරණය කිරීම. ආගමික ප්‍රතිපදාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජීවත්වීම සඳහා මානසික දියුණුවක් ලබා ගැනීම. තම අරමුණු අපේක්ෂාවන් වෙනුවෙන් නිවැරදි මඟ පෙන්වීම අධ්‍යාපනය ලබා ගැනීමෙන් හිමිවන අතර ඒ සඳහා දෙමාපියන් හා ගුරුවරුන් විසින් මඟ පෙන්වීම කළ යුතුය. පොතපතක් කියවා ලබා ගන්නා දැනුම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් නොවුනද ලේඛන කුසලතාවය වැඩි දියුණු කර ගැනීමෙන් යහපත් සමාජයක් නිර්මාණයට මානසික දියුණුවක් ලබා ගැනීම. දියුණු සමාජයක් තුළ ක්‍රියාත්මක වන සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් යුතුකම් හා වගකීම් සප්ත අපරිහානීය ධර්මය දසරාජ ධර්මය පාසලේදී හා බාහිර සමාජය තුළින් ක්‍රියාවට නැංවීම මානසික දියුණුවත් සමග පිබිදීමක් සිදුවිය යුතු අතර අතීතයට වඩා වර්තමානයේ හා අනාගතයේ දියුණුවක් ලබා ගත යුතුය. අඩ සියවසකට වැඩි කාලයක් නිදහස් අධ්‍යාපනය ලැබුවද එහි දුරවටතා සිදුවෙමින් පවතින සමාජ පරිහානියෙන් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ ජනවාසී ව්‍යාප්තිය රාවණා යුගය හා ඊටත් එහා ඉතිහාසයක් තිබෙන බව එකල ලියවුණු සෙල්ලිපි හා පුරාවෘත්ත තුළින් පැහැදිලි කරයි. පොළොන්නරු යුගය පෙරදිග ධාන්‍යාගාරය විසින් අර්ථ ගැන්වෙන අතර අහසින් වැටෙන එක් දිය බිඳක් මිනිස් පරිහරණයෙන් තොරව නිකරුණේ මුහුදට ගලා යුතුය යන කියමන යථාර්ථයක් කිරීමට හැකි දියුණු ජන සමාජයක් ජීවත් වීමෙන් පැහැදිලි කරයි. රාවණා ඉතිහාසය කොග්ගල නිලමේ යන කෘති මගින් සැඟව ගිය ඉතිහාසයෙන් බිඳක් පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ විනාශ වී ගිය දියුණු සමාජ ක්‍රමය නැවත ගොඩනැගීම අධ්‍යාපනයෙන් ගොඩනැගිය යුතුය.
ලස්සන රූමත්කමින් ප්‍රකාශ කරන්නේ යහපත් මනුස්ස ගුණධර්මයන්ගෙන් පිරිපුන් කුසල් පිරි අයෙක් ලෙසය. මනසේ ඇතිවන සිතුවිලි හැඟීම් ශරීරයේ ස්වභාවය හා පැහැය වෙනස් වීම කෙරෙහි බලපෑම් කරන බව මල සිරුරක් දැකීමෙන් පැහැදිලි කරන අතරම එය දි รา පත් වී විනාශ වී යන්නේ සිතුවිලි හැඟීම් ප්‍රකාශ නොවීමෙනි. කෝසල මල්ලිකා දේවියගේ කතාවෙන් දානයට ප්‍රමුඛත්වය ලබා දුන්නද ඇය තුල පැවති බුද්ධිය හා ප්‍රඥාව පැහැදිලි කරයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් දාන සීල භාවනාවේ යෙදෙමින් පාරමිතා දම් පුරමණි. කොසල් රජතුමා ඇතුළු සිටුවරුන් ධර්මාවබෝධය ලබන්නේද භෞතික සැප සම්පත් ලබන්නේ බුද්ධි වර්ධනයක් හිමි කරගෙන සිටි නිසාවෙනි. මහා මායා දේවිය හා මරියතුමියගේ චරිත තුලින් පැහැදිලි කරන්නේ දියුණු බුද්ධියක් හා කුසල් ඇති මව්වරුන්ට දා උපදින දරුවන් ශ්‍රේෂ්ඨ පුරවැසියන් වන බව නොවේද? බුද්ධිය හා ප්‍රඥාව ලබා ගනිමින් කුසල් ලබා ගැනීම සඳහා යහපත් ක්‍රියාවේ යෙදෙන පුජ්‍යලයන්ට යසෝදරා දේවිය වන් බිරිඳක් හා මහාමායා දේවිය වන් මවක් ලබා ගැනීමේ වාසනාව ලැබෙනු ඇත. ප්‍රාථමික අධ්‍යාපනය නොලැබූ පුජ්‍යලයින් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම. අධ්‍යාපනය ලබා ගැනීමේදී කළ යුතු අභ්‍යාසවලින් බැහැරවීම හේතුවෙන් ගොඩනැගෙන විකෘති මානසික සිතුවිලි හේතු කරගෙන සිදු කරන සමාජ විරෝධී ක්‍රියාවන් සමාජ පරිහානියට හේතු වී ඇත. ඔවුන් හඳුනාගෙන පුනරුත්ථාපනය සඳහා යොමු කරමින් භාෂා කුසලතාවය ලබා ගැනීම වෙනුවෙන් බලපෑම් කරමින් ඔවුන් කෘෂිකාර්මික හා වාරිමාර්ග සංවර්ධනය වෙමින් වසර 10 කාලයක් සේවය ලබා ගනිමින් යහපත් කුසල් දහම් වඩවන ක්‍රියාවට යොමු කළ යුතුය. විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා සාහිත්‍ය නිර්මාණ කරන්නට යොමු කළ යුතුය. පාසල් අධ්‍යාපනය ලබා ගැනීමේදී භාෂා කුසලතාවය වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුය. අභ්‍යාසවල නිරත වෙමින් සාහිත්‍ය නිර්මාණ කරන්නට යොමු වෙමින් ලබාගත් දැනුම හා අවබෝධය තුළින් නව අරුතක් වෙනුවෙන් පරිවර්තනය විය යුතුය. සෑම අයෙක්ම මනසේ ඇතිවන සිතුවිලි හා හැඟීම් අනුව ක්‍රියා කරන අතර නිර්මාණකරණයේදී තම පෞද්ගලික සිතුවිලි හා හැඟීම් සාහිත්‍ය නිර්මාණයන් තුළින් දොරට වැඩීමට ප්‍රථමයෙන් සිදු කරන සංස්කරණයන් හේතු කරගෙන නව පිබිදීමක් සමග දියුණුවක් ලැබිය යුතුය. ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමේදී ආගමික ප්‍රතිපදාවට වඩාත් නැඹුරු වන්නේ ස්වභාවික ධර්මතාවයට අවනත වෙමිනි. අනාගතයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, අදිත්‍යාදානයෙන් වැළකීම, සුරාමේරයෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම ආගමික ප්‍රතිපදාවන්ට අවනත කරගෙන ඇත්තේ දඬුවම් නියම කිරීමෙනි. බුද්ධ දර්ශනයෙන්ද නියම කර ඇත්තේ ස්වභාවික ධර්මතාවය යනුව යමිනි. ඉස්ලාම් ආගම තුළින්ද එය අවධාරණය කරයි. විශ්වාසය, නැමදීම, උපවාසය, දානය, හජ්ජ වන්දනාව, කිතුණු බැතිමතු වෙනුවෙන් දස පනත හඳුන්වා දී ඇත. සැබෑ වූ එකම දෙවියන්ට වන්දනා කරවයි. දෙවියන්ගේ ශ්‍රී නාමය ගැන බොරුවටවත් තිරස්තුතියටත් නොදිරවයි. ඉරු දිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු අවලංගු කරවයි. මව්පියන්ට සංග්‍රහ කරවයි. ජීවිත විනාශ නොකරවයි. කාමීච්ඡාචාර නොකරවයි. සොරකම් නොකරවයි. බොරු සාක්ෂි නොකරවයි. පරදාර ආලය නොකරයි.
අන් වස්තු ආසා නොකරවයි. දේවනීති අඩංගු 52 ක්‍රිස්තුස් වහන්සේ වදාළ ලෙස මේ සියල්ල 52ක් තුල අඩංගු වන්නේය. සියලු දේට වඩා මුළු සිතින්ද ගතින්ද දෙවියන්ට ප්‍රේම කරන්න. තමාට මෙන්ම අසල්වාසියාටත් ප්‍රේම කරන්න. පුජ්‍යලයා තුලින් ගොඩනැගී ඇති ආගමික ප්‍රතිපදාවන්ට යොමු වන්නේ මානසික දියුණුව ලබා ගැනීමෙනි. අධ්‍යාපනය ලබා ගැනීමේ දුර්වලතා හේතු කරගෙන සිදු වූ සමාජ පිරිහීම සමග ආර්ථික දේශපාලන කඩාවැටීමට හේතු වී ඇත. සමාජය තුළ විවිධාකාර මත ගැටුම් නිර්මාණය වෙමින් පැවතියද බෞද්ධ දර්ශනය තේමා කරගනිමින් ජාතික උත්සව ආගමික ප්‍රතිපදාවන් ගැන හඬ නගන මිනිසුන් අතරේ සප්ත අපරිහානීය ධර්මය, දසරාය ධර්මය, දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අපහසු වී ඇත්තේද බුද්ධිමත්යයි කියා ගනු ලබුවද ධර්මය අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් බුද්ධි වර්ධනයක් නොමැති බව නොවේද? සමාජයේ කුඩාම ඒකකය වූ කුටුම්බය හෙවත් පවුල මූලික කරගෙන බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් ඒ තුළ ජීවත් වීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත යුතුය. පාසල් අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු ජීවිතයට එක් වූ අභියෝග හඳුනා ගනිමින් එයින් මිදීමේ ක්‍රමවේදයන් හඳුනා ගනිමින් ක්‍රියාවට නැංවිය යුතුය. රාජ්‍ය තුළ ක්‍රියාවට නැංවෙන සෑම කටයුත්තකදීම සාර්ථකව නිවැරදි ඵලදායී අන්තර් පුජ්‍යල සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා අධ්‍යාපනය ලැබිය යුතුය. ඕනෑම ගොඩනැගීමක් සමග පැවැත්මක් විනාශයක් සමග කඩාවැටීමක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙන් පැහැදිලි කරයි. අප උපදින විට හැඬීම සිනහව සතුට බිය සැකය නිවැරදිව ප්‍රකාශ නොකළද වැඩිහිටියන් විසින් නිවැරදිව හඳුනාගෙන අර්ථ දැක්වුවද අධ්‍යාපනය ලැබූ අයගේ අර්ථ දැක්වීමේ දුර්වලතා හේතු කරගෙන ආර්ථික දේශපාලන සමාජීය පරිහානියක් සමග කඩාවැටීමක් සිදුවී ඇත්තේ පවතින අධ්‍යාපනයේ දුර්වලතාවෙනි. ඔබ සහ මම වෙන මෙන්ම අර්ථ දක්වමින් නැවත නැවත සංස්කරණය කිරීමෙන් සැබෑ අර්ථවත් පුජ්‍යලයෙක් ඔබ තුළින් නිර්මාණය වනු ඇත. මිනිසා සමාජගත වන්නේ මව මූලික කරගෙනය. අප පෙර භවයන්ගෙන් රැගෙන කුසල් අකුසල් වල බලපෑම් යථාර්ථයක් වන්නේ අධ්‍යාපනය ලබා ගැනීමෙනි. පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් තෝරා පත් කර ගැනීම. උසස් අධ්‍යාපනය නිම කර වසර 4 කාලයක් ගෙවී යත්ම තම ජීවිතය නව පිබිදීමක් වෙනුවෙන් ලේඛන කුසලතා ලබා ගැනීම වෙනුවෙන් යොමු වී ඇති අවිවාහක ශ්‍රී ලාංකික පුද්ගලයන් වසර 10 කාලයක් සම්පූර්ණවත්ම ගුරු සේවයෙන් බැහැරව යා යුතුය. පාසල් අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන්ගේ ජීවිතවලද නව පිබිදීමක් වෙනුවෙන් විශ්‍රාම ජනතෙක් ගුරු සේවයේ රැඳී නොසිටිය යුතුය. උසස් අධ්‍යාපනය ලබා ගැනීම. අප ලබාගත් අධ්‍යාපනය තුළින් ජීවිතය ගොඩනගා ගැනීමේදී ජීවිතයේ උසස් බව ඉස්මතු කරයි. උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමු වන සෑම අයෙක්ම තමන් මීට පෙර ලබාගත් දැනුම හා අවබෝධය තමන්ගේ ඉදිරි ජීවන ගමන් මඟ සරු කර ගැනීම සඳහා බලපෑම් කර තිබේද ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අවබෝධය ලබා ගත යුතුය. සෑම දිනකම කාල සීමාවකට යටත්ව භාවනා යෝගීව ජීවත් වීමේ අවශ්‍යතාවය ඇතිවන්නේ මානසික දැනුමක් දියුණුවත් සමගය. උසස් බව ලබා ගත යුත්තේ තමන් විසිනි. අන් අයගේ බලපෑම නොවිය යුතුය.
උසස් බව ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීමේදී මනුෂ්‍ය ගුණධර්මයෙන් පරිපූර්ණ වූ ඔබ සබහාදාමේ සුරක්ෂිතතාවයන් සමග අන් අයට උපකාර කරමින් පරිත්‍යාගශීලී විය යුතුය. උසස් අධ්‍යාපනය ලබා ගැනීම හා කාර්යභාරය. මිනිසාගේ මූලික අවශ්‍යතා පරිසරයට අනුගත වෙමින් සපුරා ගැනීමට යොමු වීම. විනාශ වී ගිය ස්වභාවික පරිසරය නැවත ගොඩනගා ගැනීම වෙනුවෙන් ක්‍රියා කිරීම. තමන් අපේක්ෂා කරන කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දැනුම හා අවබෝධය වෙනුවෙන් මානසික දියුණුවත් සමග අධ්‍යාත්මය දියුණුව ලබා ගත යුතුය. භාවනා යෝගීව කල් ගෙවීමට යොමු විය යුතුය. මනුෂ්‍ය වර්ගයාගේ යහපත සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කිරීමේදී තමන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය හඳුනාගෙන ක්‍රියා කිරීම. උසස් අධ්‍යාපනය ලබා ගන්නා සෑම පුද්ගලයෙක්ම ජීවත් වන සමාජයට ස්වභාවික පරිසරයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කිරීමේ ගෞරවයට පත්වීම. සාහිත්‍ය නිර්මාණකරණයට යොමු වීමෙන් තම මතවාදයන් සමාජගත කරමින් යහපත් උසස් සමාජයක් නිර්මාණයට දායක වීම. උසස් අධ්‍යාපන ලැබූ අය නොකළ යුතු කාර්ය තහනමට ලක් කළ යුතුය. වයස, අධ්‍යාපන සුදුසුකම්, ආගම, කුලය, ජාතිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තමන් අපේක්ෂා කරන අරමුණු වෙනුවෙන් මනස යොමු වීම හේතු කරගෙන ගවේෂණාත්මක අධ්‍යයනයක නිරත විය යුතුය. ස්වභාවික පරිසරයේ නිර්මාණ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත යුත්තේ ගවේෂණාත්මක අධ්‍යයනයක නියැලීම තුළිනි. බාහිරින් ලබා ගන්නා දැනුම තාර්කිකව විචාරය කිරීමට යොමු වීමෙන් බුද්ධි වර්ධනයක් ලැබෙනු ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට යොමු වන සෑම පුද්ගලයෙක්ම කුමක් හෝ රැකියාවක් කළ යුතුය. තමන් නිරත වන රැකියාවේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය වැඩි දියුණු කර ගැනීම, ආර්ථික ඵලදායීතාවය ලබා ගැනීම වෙනුවෙන් මානසික දියුණුවක් සමග පිබිදීමක් ලබා ගත යුතුය. අතීතයේ මිනිසුන් තම බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් මානසික දියුණුවක් ලබා ගැනීම සඳහා භාවනා යෝගීව වැඩ වාසය කළ බව සිදුවත් කුමරු සාරාංශික කල්ප ලක්ෂයක් දාන, සීල, භාවනා ප්‍රතිපදාවේ යෙදෙමින් බුද්ධත්වය ලබා ගැනීමෙන් පැහැදිලි කරයි. රාවණා රජුද රාජ්‍යත්වයට පත්වන්නේ භාවනා යෝගීව වැඩ වාසය කර ධ්‍යාන ලබා ගැනීමෙනි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගත් රජවරුන් හා සිටුවරුන් ධන සම්පත් ලබන්නේ ඔවුන් තුළ වර්ධනය වූ බුද්ධිය හා ප්‍රඥාවක් තිබූ නිසා නොවේද? ආරම්භයේ සිට අවසානය දක්වා අදහස්වල යථාර්ථය පාසල් අධ්‍යාපනය නිම කර ලේඛකයෙක් වීමේ අදහසින් සිදු කළ අභ්‍යාසවල පුනරාගමනයෙන් ජීවිතයට ලැබී ඇති හිමිවීම් හා අහිමිවීම්ද ආන්දෝලනාත්මක වින්දනීය විනෝදාස්වාදයක් වෙනුවෙන් මනසේ ගොඩනැගෙන අරුත්බර සිතුවිලි හා හැඟීම් තුළින් ආනන්දනීය ජීවිතයට යොමු විය. ඉස්ලාමයේ පස් මහා යුතුකම්. කලිමා දේව විශ්වාසය, නැමදීම, දේව වන්දනාව, නෝම්බිය, උපවාසය හා සකාසා දානය, හජ් හා බෑදැකීමේ ගමන හා යුතුකම් හා වගකීම් කතා කරයි. පවුලේ සමාජිකයන් අසල්වාසීන් සමග සාමකාමීව සුවඳශීලීව ජීවත් විය යුතු බව අවධාරණය කරයි.
ඉස්ලාම් ආගම අන් ආගම් සමග සුරක්ෂිත විය යුතු බව කියයි. මිනිසුන් ගරු කරන ඉස්ලාමයේ ජීවත් වන්නවුන් වෙනුවෙන් කරුණාවන්ත වීම දැඩිව අවධාරණය කරයි. දයාව අවංකව අන් අයට උපකාර කිරීම දේව වන්දනය උසස් අංගයක් ලෙස සලකා උනන්දු කරයි. ජනවර්ගය ආගම වර්ණය භාෂා වෙනස්කම් නොසලකා ශක්තිය සමාදානය සහජීවනය සහ සෞභාග්‍ය වෙනුවෙන් ඉස්ලාමය දේශනා කරයි. උසස් අධ්‍යාපනය ලබා ගැනීම හේතු කරගෙන සිදුවන මානසික දියුණුව හා අධ්‍යාත්මය ලැබිය යුතුය. කෝවේ ලබේත නිපකං සහයන් සද්දිංචරන් සාදු යහ දිරන් රාජාව රට්ටන් විජීතන් පහය ඒකෝ චරේමා තංග රතුතේ තේච නාගෝ ධම්මපදය 329 වෙනි පිට. බුද්ධිමත් වූ තනිව හැසිරෙන මනාව හැසිරෙන මනා පැවතුම් ඇති නුවණ ඇති යහළුවෙකු නොලබේ නම් දිනාගත් රට හැර ගිය රජු මෙන්ද වනයේ හුදකලාව වසන ඇතකු මෙන් තනිව විසිය යුතුය. යාව දේව අතත්තාය කුන්තන් බාලස්ස ජායති ගත්ති බාලස්ස සුක්කායන් බුද්ධ මස්ස විපාකයන්. අනුවන තනත්තා උගත් ශිල්ප ශාස්ත්‍රාදිය ඔහුගේ අවඩ පිණිසම හේතුවේ. එය ඔහුගේ නුවණ දුරලමින් කුසල් කොට නසයි. දුන්තිග්ගස්ස ලූහුණෝ යත්ත කාමති පාතිනෝ විත්තස්ස දමතෝ සාදු විත්තන් දන්තන් සුකන් වහන් ධම්මපදය 35 වෙනි ගාථාව. හික්මවා ගැනීමට අමාරු වූ ඉක්මනින් ඇති වී නැති වෙනසුළු වූ කැමැති අරමුණක් ගන්නා සුළු සිත දමනය කිරීම යහපත්ය. ඒ දමනය කරන ලද සිත සැප ගෙන දෙයි. බුද්ධිමත් මනසක් ගොඩනගා ගැනීම හා රූමත් බව ලබාගත හැක්කේ කෙසේද? වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගැනීම සඳහා ඖෂධ තිබේද? සිත පිරිසිදු වීම, අනුන්ට උදව් උපකාර කිරීම, ඉරිසියාව නැතිවීම, අනුන්ගේ සිතට සතුටක් දීම උපුටා ගැනීමකි. මනෝ පුබ්බන් ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ටේන භාසිතේවා කරෝතිවා තතෝන දුක්ඛ මංචේති චක්කන්න වහසතෝ පදං. සිත සිතවිලි වලට පෙරටුවේ, සිතවිලි වලට ශ්‍රේෂ්ඨ වේ. සිතවිලි සිතින්ම උපදී. යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ කියයි නම් ඒ හේතු කරගෙන ඉවත් නොවි පසුපස යන සෙවණැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි. යෝගාවේ ජායති භූරි අයෝග්‍යා භූරි සංකයෝ ඒතන් ද්වේවා පට්ටන් නට්ටන් බවයි විභවායාම තත්ත ඒතන් නිවේසෙය යතා භූරි පච්චති. භාවනා වැඩීමෙන් ප්‍රඥාව ඇතිවේ. භාවනාව නොවැඩීමෙන් ප්‍රඥාව වෙනසෙයි. ප්‍රඥාව වැඩීමට හා විනාශ වීමට හේතු වන මේ මාර්ග දෙක ගැන දැනගෙන ප්‍රඥාව වැඩෙන පරිදි තම ජීවිතය සකස් කරගත යුතුය. සෑම ආගමික ධර්මතාවයක්ම ගොඩනැගී ඇත්තේ විශ්ව ධර්මතාවය මූලික කරගෙනය. බෞද්ධ දර්ශනය ආගමික ප්‍රතිපදාවට යොමු වීම හා කිතුණු භක්තිකයින්ගේ ප්‍රතිපදාවෙන් පැහැදිලි කරන අතර ඉස්ලාම් ආගමික ප්‍රතිපදාව විග්‍රහ කිරීමේදී පැහැදිලි වනු ඇති. ඉස්ලාම් යනු
මිනිසාගේ සෑම ක්‍රියාකාරකමක්ම සම්බන්ධ මිනිසුන් යහමගට ගැනීම වෙනුවෙන් ක්‍රියා කරයි. මල් කුරානය ආගමික ග්‍රන්ථයකි. ඒක දේවවාදයේ ශක්ති සමාදානය අවනත වීම යන අර්ථ ඇත. මැවුම්කරුගේ ධර්මයට අවනත වී අල්ලාහට අවනත වී ඔහුගේ මඟ පෙන්වීම පිළිගෙන මෙලොව ජීවත්වීම මගින් මරණයෙන් පසු පවතින ජීවිතයේ සැනසීම ලබාගත හැකි බව ඉස්ලාමය දේශනා කරයි. අධ්‍යාපනය ලබා අවසන් කරන ඔබේ අවධානය යොමු විය යුතුය. ඔබට පෙර භවයක් තිබුණා නම් ඒ භවයෙන් රැගෙන ආ අකුසල් හේතු කරගෙන ඔබට මවක් පියෙක් හමු වී ඇත. මව් කුස තුළ සිටියදී මවගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් හේතු කරන කුසල් අකුසල් ඇතිව උපතින් පසු සමාජයේ ජීවත් වන ඔබ කුසල් රැස් කර ගැනීමට යොමු වීමෙන් යහපත් දර්ශනයක් නිර්මාණය වනු ඇත. පසු ලබන භවයන් වෙනුවෙන් කුසල් උපදවා ගැනීමෙන් වාසනාව සොයා යා යුතුය. පසුපිට වාසනාව අප වෙත නොආවේය. එය හැරදා වාසනාව සොයා අප යා යුතුය. දැයේ දරුවන් වාසනාව සොයා යා යුතුය. සැඟව ගිය සිතුවිලි සොයා ගැනීමට යොමු විය යුතුය. අධ්‍යාපනයේදී ලබාගත් දැනුම ජීවිතය පවත්වාගෙන යාම සඳහා නව අරුතක් එක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපනය නිර්මාණය වී ඇත්තේ ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලබා දීම වෙනුවෙනි. එයින් කුසලතා ඇගයීමක් අපේක්ෂා කළද එයින් පුද්ගල ජීවිතයට මුහුණ දීමට වන අභියෝග හමුවේ නොසැලී ක්‍රියා කිරීමට ප්‍රමාණවත් දැනුමක් අවබෝධයක් නොලැබීම සමාජ පිරීමට හේතු විය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන බවත් අදට වඩා ස්වර්ණමය යුගයක් පැවති බව සෙල්ලිපි හා ප්‍රාග් ඓතිහාසික නෂ්ටාවශේෂ හා ඉදිකිරීම් සාක්ෂි දරයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලේඛන කුසලතාව ප්‍රගුණ කරගත් පුද්ගලයන් සිටි බව ප්‍රකාශ වීමෙන් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් අදට වඩා දියුණු මානසික බුද්ධියක් ලබාගෙන ජීවත්ව සිටිය බව පැහැදිලි කරයි.